ආයුබෝවන් මේ තමයි රෝග ගණනාවකට සුව දෙන නවහන්දි කියන ඖෂධීය වැල් ශාකය. කැඩුම් බිඳුම් වෙදකමේදී සුලභව භාවිතා කරන නවහන්දි ගස් මත පහළට එල්ලෙමින් වැඩෙන අතර පත්‍ර වෙනුවට කඳ ද්විභාගීව වැඩෙන අතර ඝනකම් සිලින්ඩරාකාර මාංශල දඬු පිහිටා තිබෙනවා. කුඩා සුදු පැහැති මල් හා විනිවිද පෙනෙන ඵල හටගන්නා නවහන්දි ශාකය වේදනා නාශකයක් ලෙස පොල් තෙල් සමග ආලේප කිරීම දේශීය හිල වෙදකමේදී සුලභව සිදු වෙනවා. මෙම ශාකය අමුක හා ලුණු සමග කොටා මලවා බැඳීමෙන් උලුක්කු සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. නවහන්දි රට නවහන්දි කිරි නවහන්දි යන නම් කීපයකින් ඇතැම් ප්‍රදේශවල මෙම ශාකය හඳුන්වනවා. වාපිත් රෝග, ජලබීතිකා, ශාරීරික දුර්වලතා, මානසික රෝග, කැඩුම් බිඳුම්, කැස්ස, ඇදුම, ආහාර අරුචිය, අජීරණ, හෘද රෝග, අර්සස් වැනි රෝගී අවස්ථාවන් සඳහා දේශීය හෙළ වෙදකමේදී නවහන්දි ඖෂධීය වැල් ශාකය සුලභව භාවිතයට ගැනෙනවා. අක්මා රෝග සඳහාද හොඳ ඔසුවක් වන නවහන්දි සහමුලින් ගෙන අමුක හා ගොනු කෑ සමග මලවා බැඳීමෙන් අස්ථි භග්න සුවවන බව සඳහන් වෙනවා. කුඩා දරුවන්ගේ අස්ථි භග්නවලදී බැලතැන නවහන්දි හාතාවාරිය අල සහ තවත් ඖෂධ කීපයක් සමග මලවා බැඳීමෙන් අස්ථි භග්න සම්පූර්ණයෙන්ම සුවවන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. නවහන්දි යුෂ අමුක හා කැන්ද දළු යුෂ එකට මිශ්‍ර කර ආලේප කිරීමෙන් දරුණු තැල්ම පවා සුවපත් වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. හන්දි රෝග සඳහා භාවිතා කරන තෙල් වර්ග සිඳීමේදී සුලභව භාවිතා කරන නවහන්දි එළබින් තැඹුරු, කොප්පෑ කොළ, ඔලින්ද කොළ, හාතාවාරිය අල සහ තවත් ඖෂධ වර්ග කිහිපයක් යොදා ගනිමින් සාදා ගන්නා මැල්ලුම අස්ථි භග්න සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වනවා. මෙහි කිරි බාහිරින් ආලේප කිරීම මගින් බඩේ රුදා සුවවන අතර එම කිරි අමුක හා සමග මිශ්‍ර කර ආලේප කිරීමෙන් පරණ අලුත් තුවාල සුවපත් වන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. මෙම ශාකයේ අතුවලින් වෑහෙන කිරි ඇස්වල තැවරීමෙන් ඇස් අන්ධවීම සිදුවිය හැකි බැවින් මෙම ශාකයේ කිරි යොදාගෙන ප්‍රතිකාර කිරීමේදී නිසි දැනුමක් සහිතව කළ යුතු වෙනවා. තවත් මෙවැනිම දේශීය හෙළ වෙදකමේ භාවිතයන් පිළිබඳව දැනගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.